හෙලෝ ළමයි කොහොමද ඉතින් අද පොසොන් පොය දවස. ඉතින් අද උදෙන්ම මම බුද්ධ පූජාව ලෑස්ති කළා. බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාව පූජා කරා. ඕගලන්ට මේ පේන්නේ ඒකේ වීඩියෝ එකක් ළමයි. ඉතින් හැම පොයකටම වගේ මම මේ දේ කරනවා. ඉතින් අදත් කොහොමත් ස්පෙෂලි මම මේ දේ කරා. ඕගලන්ට පේනවා ඇති බුද්ධ පූජාව දැහැත් විට අතුරුපස යෝගට් එකක් පළතුරු ඒවා ඔක්කොම තියෙනවා ළමයි. ඉතින් ඇත්තට මේව දෙයක් පූජා කරාට පස්සේ හිතට මාර ලොකු සැනසීමක් දැනෙන්නේ. මේ තියෙන්නේ බුද්ධ පූජාව පූජා කළා ඊළඟට මේ මගේ කෑම වේල. හරිද? හරි. දැන් ඔන්න ලොකු වැඩකට අත ගහන්න පටන් ගත්තා. මේ තියෙන්නේ නම් මිදි වගේක්. හරි ළමයි මේ තියෙන්නේ මට හිතුණා අද අෂ්ටපාන පූජාවක් කරන්න. ඉතින් මේ ඒකට ඕන කරන දේවල් තමයි මේ ටික මම මේ පෙන්නලා දෙන්නේ. මට ගොඩක් පරක්කොත් වෙන නිසා මම ඉතින් ටට්ටක් ගාලා වීඩියෝ කෑල් ටික ගත්තා ළමයි. මේ නම් තියෙන්නේ බෙලි ගෙඩියක් නිකන් පොල් ගෙඩියක් වගේ බිඳින අවස්ථාවක්. හරි ඔන්න අමාරුවෙන් කොහොම හරි බෙලි ගෙඩිය කඩාගත්තා. පේනවනේ ළමයි හොඳ බෙලි ගෙඩියක්. හරි ඊට පස්සේ මේ තියෙන්නේ අඹ ගෙඩිය පොතු ගන්න අවස්ථාව. ඇත්තටම මේ මට හිතුණා අෂ්ටපාන පූජාව පූජා කරන්න ඕනේ කියලා මේ කළුතර බෝධියට. ඉතින් ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා ඊයේ පළතුරු එහෙම අරගෙන ඉතින් මේකට තමයි ලෑස්ති වුණේ. මේ උඩ දාන්නේ නම් කොමුඩු ගෙඩියක්. හරි කොමුඩු ගෙඩියේ රවුන්ද කියලා පොඩ්ඩක් බලනවා. පොඩි ජොලියකුත් ගන්නවා ඒ ඇසිතින්. පින්හතේ වැඩක් තමයි කරන්නේ ඉතින්. සැදැහැ සිතින් දැන් ඉතින් ඔහොම වැඩේ කරගෙන යනවා මම. ඔන්නම ළමයි කැපුවාම තමයි මේ කොමුඩු ගෙඩියේ දැක්ම කොහොමද? හරි. ඊළඟට ළම හොඳට පිරිසිදුව මේ දේවල් කරන්න ඕනේ. මුලින් මේක මතක තියාගන්න. ගන්න භාජන අතපය කෝප්ප පිඟාන් හැන්දි පිහි හොඳට පිරිසිදු කරලා ළමයි මේක හදා ගන්න ඕනේ. මේ තියෙන පළතුරු ටික මම ඔක්කොම සුද්ධ කරාට පස්සේ ගත්ත වීඩියෝ එකක්. වීඩියෝ එකේ පේනවා ඇති මම ගත්ත පළතුරු ටික. මේ තියෙන කොමඩු ටික සුද්ධ කරාට පස්සේ මේ තියෙන්නේ සුද්ධ කරගත්ත පළතුරු. මෙන්න මේ වගේ භාජන කීපයක් ගන්න ඕනේ ළමයි. මේ අල්ප පිහියක් ගත්ත මම මේ කියන්නේ බුද්ධ පූජා ඔය වැඩවලට මම ගන්න භාජන වගේක් තියෙනවා. මේක නම් පීසා ප්ලේට් එකක්. මේ මගේ චොපින් බෝඩ් එක. මේ ළමයි වතුර ගත්තේ උණු කරලා නිවපු වතුර හොඳද? හරි ඊට පස්සේ ඔන්න දැන් වැඩේ පටන් ගත්තා. මම මාස්ක් එහෙමත් එකකුත් දාලා තමයි ලෑස්ති වෙන්නේ. මොකද අපි කරන දේ පිරිසිදු කරන්න ඕනේ ළමයි. ඉතින් හොඳට අත් පිරිසිදු කරලා පිරිසිදු තැනක් ලෑස්ති කරගෙන නිවි යන හිල්ල මේක සදහැ සිතින් ඇත්තටම ශ්‍රද්ධාවෙන් කරන්න ඕන දෙයක්. ඉතින් ඕබදෝබ කියව වෙන හිත එක තැන් වල යවාගෙන ඇත්තට මේක කරන්න බැහැ ළමයි. ඉතින් මම ඔයාලට කම්මැලි හින්දා මේ අඹ ගෙඩියක් පොඩි කෑලි වලට කපන එකක් මම පොඩ්ඩක් ස්පීඩ් කරලා දැම්මා. නැත්නම් ඉතින් ඔයගොල්ලෝ මං අඹ කපන එක දැකලම එපා වෙලා ඕගොල්ලෝ යනවා මගේ වීඩියෝ එකෙන්. සෝරි. හරි. දැන් හරි. ඔන්න මේ අඹ කෑලි ටික මම පොඩියට මේ චොප් කරගන්නවා. මම මේ පොඩියටම කපන ළමයි මගේ ලොකු බ්ලෙන්ඩරේ නැහැ. මේ කැඩිලා ඒ කියන්නේ මේ මගේ බ්ලෙන්ඩර් පොඩ්ඩකින් තමයි මම අද මේ වැඩේ කරගත්තේ. අෂ්ටපාන හදනකොට ළමයි මේ උණු කරලා නිවාගත්ත වතුර තමයි ගන්න ඕනේ. කියන්නේ ඒ ඇල්ඩියෙන් තමයි අපි මේ පළතුරු යුෂ ටික හොඳට මේ ගන්න ඕනේ. ඉතින් අතින් පොඩි කරනවා නම් එහෙමයි ගොඩක් සුදුසු ඒක තමයි. නැත්තම් එහෙම අමාරු වෙන බ්ලෙන්ඩර් එකකට දාලා ගත්තත් කමන්නේ. සීනි ලුණු එහෙමනම් භාවිතා කරන්න හොඳ නැහැ කියන තමයි මම දන්න තරමින් අහලා තියෙන්නේ. ඉතින් අර සීනි නම් කොහොමද දාන්න හොඳ නැහැ. ඉතින් ලුණු නම් අර සමහර දේවල් වලට රස අනුව ඉතින් තමන්ගේ කැමැත්ත අනුව පොඩ්ඩක් ඉතින් දාන්න. මොකද මේක කලින් නම් මම හිතන්නේ මේ දේවල් එකතු කළා නැහැ. පළතුරු යුෂ වලට ඇල්ඩිය දාලා තමයි මේක හදන්නේ. ඉතින් මම මේවා දාගන්න ළමයි මගේ ළඟ වීදුරු භාජන නම් මොකුත් නැහැ. ඉතින් මං කෙලිම පූජා කරන්න ඕන හින්දා මේ ඔය තියෙන ළමයි මේ ජූස් කප්ස් අන්න ඒවා තමයි මම ගත්තේ.
මම දන්නේ නැහැ. ඉතින් මේ අෂ්ටපාන හදන එකේ අඩුපාඩු සමහර විට වැරදි ඇති. මට එහෙම තියෙනවා නම් කියන්න ඕගොල්ලෝ ළමයි කමෙන්ට් එකක් දාලා. ඉතින් මට හිතෙන විදිහට මම හොයලා බලපු දෙයට මම පුළුවන් තරම් පිරිසිදුව ලස්සනට මේ වැඩේ කරා. ඉතින් කරන්න උත්සාහ කරා. මගේ පළවෙනි පාර මම මේ වගේ මේ පාන වර්ගයක් හදන අවස්ථාව. ඉතින් ගොඩක් ආසාවෙන් මෙන්න මේ වගේ හැදුවට පස්සේ හදලා වෙනාට පස්සේ තමයි මේ ළමයි මම වීඩියෝ එක ගත්තේ. ඇත්තටම හරීම මම දැනේ කියන්න බැරි තරම් සතුටක් මට දැනෙන ළමයි. මාර ලස්සනට තිබුණා. මේ පේනව නේද ඔයගොල්ලන්ට? මම ඉතින් පොඩ්ඩක් ඒකත් ස්පීඩ් කරලා දැම්මා. හරි දැන් ඔන්න ඒ වැඩ ටික නම් ඉවරයි. ඊළඟ ළමයි අපි ගියා කළුතර බෝධියට. මට බෝධියට යන ටික නම් ළමයි ගන්න බැරි වුණා. හෙන්නට වැස්සක් වැස්සා. ඉතින් මේ ගියාට පස්සේ ලේස්ති කරන ගමන් ගත්තු ටිකක්. ඔන්න දැන් නම් ළමයි පායලා පේනව නේද? සිල් ගත්ත අම්මලා ඉන්නවා. හරි. මේ නම් මේ අරලී ගස් තියෙනවනේ. ඔයගොල්ලෝ දන්නවනේ කළුතර ඉන්න අය එහෙම. අරලී ගහක් ඉතින් මට හිතුණා මේ ලස්සනට ඉතින් ඔන්නම ගන්න. ඉතින් මගේ එහෙම කෝලම් වැඩක් තියෙනවා ඉතින්. මේ නම් ළමයි මේ පූජා කරලා ඔක්කොම ඉවර කරලා ආවට පස්සේ තමයි ගත්තේ හොඳේ. නැත්තම් කට්ටිය හිතයි මේවා පූජා කරන්න නැතුව වීඩියෝ කර ඉන්නවා කියලා. හරි. ඊට පස්සේ ඔන්න කළුතර චෛත්‍ය රාජයන් වහන්සේ පේනවා ඇති ඕන ලස්සනට. ඉතින් රටේ ඉන්න අයට හරි දුර ඉන්න අයට හරි මේක බලලා හරි දැක බලා ගන්න පුළුවන් සැදැහැ සිතින්. තව කෙනෙක්ට කළුතර එන්න ආස හිතේ මේක දැකලා තව මේ වගේ පින්කමක් කරන්න හිතේ. ඉතින් ඒකයි මමත් පුළුවන් අදට මේක වීඩියෝ කරලා ඔයාලට බලන්න දැම්මේ. මේ දැන් ඔක්කොම වැඳුම් පිදුම් කරලා පූජා කරලා අෂ්ටපාන පූජා කරලා මල් පහන් පැන් ඔක්කොම පූජා කරලා මේ එළියට ආවට පස්සේ මම ඉතින් පොඩ්ඩක් වීඩියෝ එකක් ගත්තා. මේ බෝගහ බෝධීන් වහන්සේ මේ අර වැට දැන් අපි යන ගමන් අනේ මේ අම්මා දැක්කම මට හරි දුක හිතුණානේ. ඉතින් මම එයාවත් පොඩ්ඩක් ගත්තා. හරි මේ ඉන්නේ අද නම් මේ ඇත්තටම ගොඩාක් සෙනග හිටියා. හරි මේ හැමෝම කළුතර ආපු අය දන්නව ඇති මේ පාලම් දෙක. මේ තියෙන්නේ ලස්සන පාලම. ඉතින් මේ පොඩි වැහි මේකකුත් එක්ක පොඩ්ඩක් බොඳ වෙලා වගේ තමයි වීඩියෝ එක ආවේ. ගණන් ගන්න එපා ළමයි. ඒකෙත් පොඩි ලස්සනක් තියෙනවනේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න. හරි. දැන් මේ තියෙන පාලම සමාදාට නම් අනේ මම මේ වීඩියෝ කරන වෙලාවට කෝච්චියක් එහෙමත් යනවා. ඉතින් අද නම් ඉතින් ගයිස් නරක වෙලාවට කෝච්චියක් ගියේ නැහැමට ගන්න. මේ තියෙන ගඟේ වතුර. ළමයි දන්නවනේ ගඟේ තියෙන වතුර. හොඳද? හරි. අපි ඉතින් යනවා ඊට පස්සේ දැන් පාලම් පහවලා මේ පාර අයිනේ යද්දි මේ තියෙන ළමයි ඔයගොල්ලෝ හැමෝම කන්න ආසම අච්චාරු. හරි ඊට පස්සේ හැම දිගටම ගියහම අපිට හම්බුණා රසමස අයිස්ක්‍රීම් දන්සලක්. ඊට පස්සේ අපි ගියා රෑ 7ට විතර තිබුණු බද්දන්සලකට ගියා අපේ ගෙවල් ළඟ. ඉතින් ළමයි මේක මාරම ලස්සනයි. ඔයගොල්ලෝ පේනවද ලස්සන තොරණ වගේ ලයිට් දාලා පාට මගේ වීඩියෝ එකෙත් පේනව නේද ලයිට් එක ලස්සන. ඔය යන්නේ නම් කට්ටිය කාලේ ඉවරලා බත් අරගෙන යන්නේ. හරි. ඉතින් මේකේ ළමයි ෆිල්ම් එකකුත් දාලා තිබුණා. අද දාලා තිබුණේ ගුත්තිල මේ ෆිල්ම් එක. ඉතින් මේ ඇත්තටම හොඳ වැඩක් මේක. කියන්නේ පොලිමේ කට්ටිය ඉන්නකොට අර හරි බෝරින්නේ. ඉන් රණ්ඩු වෙනවා අර මොනවද තියෙනවනේ. ඉතින් මේ ළමයි තියෙන්නේ මම මගේ මේ දන්සලි කාපු කෑම එක. හරිම රසයි. ඉතින් පාරිප්පු තිබුණා කිරට මාළු හදලා තිබුණා චිකන් වගේ. රටකජු බදුමත් තිබුණා. තව අඹ මාළුවක් තිබුණා. මේ දේ ළමයි ෆිල්ම් එක. ඉතින් ෆිල්ම් එකත් බලාගෙන ඉතින් ළමයි ඔන්නෝම ඉතින් ඉවර වුණා.